දැන් මේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අපරාධ නීතිය යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාව හිරේ දාන්න යනවා කියලා කතාවක් යනවා. මොකද්ද මේ වෙන්නේ යන්නේ? දන්නේ නැහැ. දැන් මාලිමාණ්ඩුව ජනප්‍රියත්වයෙන් හීන වේගන යනකොට දැන් ඒක කරුණු කාරණා වලින් සියල්ල පේනවනේ. දැන් තියෙන සම්පකාරවල සම්පකාර ඡන්ද පරදිනවා. පළාත් පාලන ආයතන එයාලා අත්පත් කරගත්ත පළාත් පාලන ආයතනත් සියල්ල දවස ගානේ පරදිනවා. මම බලාගෙන හිටියේ මේ අද පත්තරේ තිබුණා පළාත් පාලන ආයතනයක් මේක බලය පෙරලපු එක. ඉතින් ඒකේ හීන වේගන යනකොට ඒගොල්ලෝ කල්පනා කරනවා ඇති මොනවා හරි ජනප්‍රිය වෙන්න අර කුණු රහට ප්‍රේම කරන ජනතාව පොඩ්ඩක් සතුටු කරවන්න මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරන්න කල්පනා කරනවා ඇති. ඉතින් සමහරවිට ඒකේ එක අවස්ථාවක් වෙන්න නැති ඔබ අහන ප්‍රශ්නේ. සමාජයේ කතිකාවක් කියනවා මේ විරුද්ධ දේශපාලනය කරන නායකයින් කැපී පෙනෙන නායකයින්ව අත්අඩංගුවට අරගෙන හිරේ දාලා උන්ගේ ඒ තියෙන ජනප්‍රියතාවය සහ ඒ දේශපාලනිකව තියෙන දේවල් මේ නැති කරන්න හදනවා කියන එක. මේ අවදාන මුතුමාලගේ නායකයට තියෙනවනේ උහුටක් තියෙනවනේ මේ සම්බන්ධව චෝදනා කීපයකට සංස්කෘතිකාර මුදලේ නඩු කීපයකට දාගෙන යන්නේ අන්නු. නෑ මම හිතන්නේ සංස්කෘතිකාර මුදලෙන් වංචා කළා කියන එක සජිත් ප්‍රේමදාස මහතුමා නිදොස් කොට නිදහස් කරලා තියෙනවා දෙපාරක්. ඉතින් ඒකෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාව අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් හිරිහැර කරනවා නම් මර්ධනය කරනවා නම් අපිටත් කරන්න පුළුවන් කොහෙන්ද කරන්න පුළුවන් කොතනින්ද කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ බලනවා ඇති. ඉතින් දැන් ජනමාධ්‍යට අත තියන්න තර්ජනය කරනවා. විරුද්ධ දේශපාලකයන්ට අත තියන තර්ජනය කරනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට හොඳ පාඩම්. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක තිබිච්ච වෛරයට අනුර කුමාර දිසානායක මහත්තයා ජනාධිපති කරවන්න තමයි ඒ ජනාධිපතිවරණයේදී යටින් සහයෝගය දුන්නේ. ඉතින් ඒ නිසා කන්න දීපු අත හපා කනවා වෙන්නත් පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඉතින් එක අතකින් හොඳ පාඩමක්. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ විදිහට හැසිරුණාට අපි ඒ විදිහට හැසිරෙන්නේ නැහැ. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා යම් අකටයුත්තක් වුණොත් ඇත්ත වශයෙන්ම අපි ඒ සඳහා අපිට කරන්න පුළුවන් උපරිම දේවල් ඒ පෙනී සිටීම් අපි කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම වුණාට සමගි ජන බලවේගය එහෙම නැහැ. දැන් අපිට මතකයි මේ ඔහු වේදිකාවලත් කිව්වේ මේ සජිත්ට දෙන්න ඡන්ද දෙන්න ඕනේ ඒක අනුරටම දෙන්න කියලා නේ. ඔව් ඒක තමයි ඉතින්. ඒකයි මං කිව්වේ ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට හොඳ පාඩම්. අතගාලා හුරතලයට හදපු මේ කොටි පැටිය දැන් ආපහු තමන්ගේ මැඟට බුරාගෙන දත් ටික විරිත්තගෙන ඇඟට පයින්නකොට ඉතින් හොඳ පාඩම්. හැබැයි ඉතින් අපි එකකින් කාලකන්ණි සතුටක් අපි විඳින්නේ නැහැ. අපි සදාචාරවත් වෛරයක් කුහකතාවයක් නැති මිනිස්සු. ඉතින් ඒ නිසා අපි ඒ අවස්ථාවේදී අපි අත් වශයෙන් මෙහෙම දෙයක් සිද්ධ වෙනවා නම් අපි ඒක හෙලා දකිනවා. අලින් දැමතුමා කිව්වේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන බොරු කිව්වොත් එහෙම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඒව මම දැන් කියලා ඉවරයි. ඒව පට්ට ගැහුවා. ඔබතුමාලට කියන්න බෑනේ නේද? හා? ඔබතුමාලා කියනවනේ දැන් මාධ්‍ය දාන්නේ. ඔව්. දැන් ඔබතුමාලට කියන්න බෑ. ඔව් ඉතින් දැන් අපි කෙහෙලිය රමුක්කල්ල ඇමතිවරයා ඇමති වෙලා ඉන්න කාලේ ඒ තිබිච්ච ආක්‍රමිකතාවයන් ගැන හඬ නැගුවා නඩු දැම්මා විශාල වශයෙන් උද්ඝෝෂණය කළා. එතකොට ඒව ජනමාධ්‍යවල ප්‍රදර්ශනය කළා. ඒ සිද්ධියම තමයි මේ වෙන්නේ. එහෙන් කළත් එකයි මෙහෙන් කළත් එකයි. උනුත් එකයි මුනුත් එකයි කියලානේ ආවේ. දැන් ඉතින් කෙහෙලියලත් එකයි මුනුත් එකයි වගේ දෙයක් දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපි කියනවා ජනමාධ්‍ය ප්‍රකාශයටපත් කරනවා. ඉතින් දැන් එහෙමනම් දැන් මේ තියෙන අද මේ පත්තරෙත් මුල් පිටුවල හෙඩ්ලයින් නෙවුවා. ඉතින් එහෙමනම් මේ පත්තරත් තානම් කරන්න ඕනේ. ඉතින් නලින්ද ජයතිස්ස මහත්තයා තරහ ගියාට කරන්න දෙයක් නැහැ. ඔක මං කිව්වා. දැන් මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු කිහිප දෙනෙක් එක්ක 6 දෙනෙක් අල්ලස් කොමිසමට කැඳ වෙලා තියෙන මේ වත්කම් කොහොමද හොයාගත්තේ කියලා විමර්ශනය කරලා ඉතින්
ඔතුමාලා කියන කතා පරස්පරයි. දැන් ඇමතිවරුන්ට නීතිය ක්‍රියාත්මක කරන තැනට මේ රට තත්ත්ව හොඳ තත්ත්වයකට ඇවිල්ලා. එහෙම වෙන්නේ කොහොමද? දැන් මේ ටිල්ලිසිලා කියලා තියෙන්නේ මේ අපේ එහෙම කිසිම කෙනෙකුට එහෙම කැඳවීමක් කරලා නැහැ කියලා. තරවත් කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ අපේ කිසිම කෙනෙකුට එහෙම චෝදනාවක් කරලා නැහැ. ඒක සාවද්‍ය ප්‍රකාශයක් කියලා. මේ තියෙන්නේ. අපේ කවුරුත් අල්ලස් කොමිසමට කැඳවන්නේ නැහැ. කැඳවන්නේ නැහැ. ඒක කියලා තියෙන්නේ මේ තිල්සිල්ල මහත්තයා. එහෙනම් කැඳවන්නේ නැහැ. කලබල වෙන්න එපා. කැඳවන්නේ නැහැ කියලා තියෙන්නේ. කැඳවන්නේ නැහැ. මේ ආධ්‍යාත්මික නායකයා කියන්නේ. ඒක තමයි වෙන්නේ.